රුපියල් ලක්ෂයකින් ඔයාලා ප්‍රීමියර් ප්‍රෝ ආෆ්ටර් ඉෆෙක්ට්ස් වගේ ඉස්ටෑස් ඉගෙන ගන්න PC එකක් හදන්න පුළුවන්ද බැරිද? එන්නේ ඒක තමයි අද අපි කතා කරන්නේ. එන්නේ ඒකට උත්තරෙත් ඔයාලට අද අපේ වීඩියෝ එක බැලුවොත් ඉවර වෙනකම්ම දැනගන්න පුළුවන් වෙයි. ඒක නිසා දැන්ම subscribe කරන්න නැති අය subscribe කරන්න. අපි AR photo design. ඉතින් මේකට මම ලක්ෂයකට වඩා අඩුවෙන් කියලා කිව්වේ. ඒක නිසා මම අද මේ ලක්ෂයට වඩා අඩුවෙන් හදන PC build එකේ ඕගොල්ලොන්ට මම කියන්නේ මේ හැම එකටම use parts දාලා තමයි මම හදන්න තීරණය කළේ. ඉතින් මේ වෙද්දී ලංකාවේ තියෙන computer store වලින් මම ගොඩක් 3-4ක් වගේ අධ්‍යයනය කරලා use prices බලලා තමයි මම මේවට prices දාලා තියෙන්නේ. ඒක නිසා ඕගොල්ලෝ ඒවා බලන්න මේ කාලය ඇතුළත මේක හදාගන්න නම් ඒ prices වලටම ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මම මේකට කිව්වාගේම used parts තමයි ඔක්කොම වගේ දාලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට මේ PC එකෙන් ඔයාලට run කරන්න පුළුවන් Adobe Premiere Pro 2018 2019 හෝ ඊට පහළ version හැම එකම වගේ use කරන්න පුළුවන් සාමාන්‍ය පරිදි. ඒ වගේම තමයි After Effects ගොල්ලන්ට 2015 16 17 19 වගේ වෙනකම් පාවිච්චි කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ කිව්වේ ඔයගොල්ලන්ට ලක්ෂයකට වඩා අඩුවෙන් හදාගන්න පුළුවන් PC එක බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්. ඒක නිසා අපි බලමු මොනවාද මේ PC එකට දාලා තියෙන parts මොනවාද කියලා බලමු ගණන් එක්කම. ඉතින් මම මේකට පළවෙනියටම යොදාගෙන තියෙන්නේ i5 4th gen processor එක. ඉතින් මේ processorේ ගාන වෙන්නේ ඔයගොල්ලන්ට දැන්ට ලංකාවේ 2026 ජූලි වගේ වෙනකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් Intel Core i5 4th gen එක රුපියල් 6000කට විතර ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ මම ඒකට තෝරගත්ත motherboard එක තමයි H81 4th gen motherboard එකක්. ඉතින් ඒක ඇවිල්ලා රුපියල් 7000කට වගේ ගන්න පුළුවන්. ඉතින් ඒ දෙකම හොඳට මැච් වෙනවා. මේ LG 1150 කොට් තියෙන නිසා ඒක හොඳට ගැලපෙනවා. ඉතින් මම ඊළඟට තෝරගත්ත දේ තමයි RAM එක. ඉතින් මේක ඔයගොල්ලන්ට RAM එකක් දාගන්න පුළුවන්. මේකට DDR3 8GB use RAM එකක් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මේ වෙද්දී 5800ක් වගේ වෙනවා. ඉතින් දැනට මම ඒක දානවා 8GB RAM එක. ඉතින් ඒ 8GB RAM එකට 120GB SSD එකක් තමයි මම තෝරගෙන තියෙන්නේ වේගය වැඩි කරගන්න PC එකේ ස්පීඩ් එක වැඩි වෙන්න. ඉතින් ඒකේ price එක ගැන කතා කළොත් 120GB use SATA SSD එකක් සාමාන්‍ය ඔයගොල්ලෝ රුපියල් 6000කට විතර ගන්න පුළුවන්. මම මේ size 2-3කින් බලලා සාමාන්‍ය යන ගණන් තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඊළඟට මම කතා කරන්නේ මේකට GTX 660 graphic card එකක් වගේ මේකට set කරගන්න පුළුවන් ඔයාලට. ඒක 660 2GB use VGA එකක්. ඒක සාමාන්‍ය ඔයගොල්ලන්ට 12750කට විතර ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. නැත්තම් ඔයගොල්ලන්ට තා පොඩ්ඩක් මුද්‍රාක් වියදම් කරලා ඔයගොල්ලන්ට පුළුවන් GTX 750 Ti 2GB VGA එකක් ගන්න. ඒ දෙකෙන් එකක් ඔයගොල්ලෝ තෝරගන්න වගේ බලා ගන්න. ඊට පස්සේ ඊළඟට මම යනවා මේකේ කූලින් සිස්ටම් එකට normal fan එකක් එපයි. ඒක නිසා normal Intel එකේ යන 1155 1156 1200 වගේ coolers මේ processor එකට set වෙනවා. ඒ කියන්නේ මම කිව්ව ඒ coolers 3-4ම ඕකට set වෙනවා. ඒක නිසා ඒක ඕගොල්ලන්ට ගන්න පුළුවන් ඒ ඕනම එකක් ඒ 3-4න්. ඒක සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට රුපියල් 1000ක් 1200ක් වගේ වෙයි. ඊට පස්සේ මේකේ මොනිටර් ඒ විදිහට මම ගත්තේ Dell එකේ 20 inch මොනිටර් එකක් ගත්තේ. ඒක සාමාන්‍යයෙන් 9800ක් වගේ තමයි price තිබ්බේ මේ වෙද්දී. ඒ වගේම ඕගොල්ලන්ට ඕන ඒ display එක පොඩි වැඩි වගේ නම් ඕගොල්ලන්ට පුළුවන් HP එකේ 22 මොනිටර් එකක් ගන්න. 22 inch මොනිටර් එකක් ගන්න. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ 11500ක් වගේ මුදලක්. ඊට පස්සේ ඒක ඕගොල්ලෝගේ කැමැත්ත මත ඕගොල්ලෝ තීරණය කරන්න පුළුවන්. ඊළඟට මම මේකට ඒසින් එක විදිහට තෝරගත්තේ සාමාන්‍ය මිඩු බජට් එකේ යන හින්දා මම ඒකට තෝරගත්තේ Golden Field එකේ Q20 3.0 කියන කේසින් එක. මේ කේසින් එක සාමාන්‍ය හොඳයි. මේ processor එක motherboard එක set වෙනවා. motherboard එක කොහොමද set වෙන හින්දා ඒක සාමාන්‍ය ඒ කේසින් එක ඕගොල්ලන්ට රුපියල් 5000කට වගේ මිලකට ලබා ගන්න පුළුවන්. ඒක එච්චර අවුලක් නැහැ. ඒක හොඳයි. මේ motherboard එකට හොඳට ගැලපෙනවා. micro ATX කියන motherboard එකකට ඒක කොහොමද ගැලපෙනවා. ඔයගොල්ලන්ට ඊළඟට මම කතා කරන්න යන්නේ JDL එකේ
K90 කියන normal keyboard එකක් ඒක සාමාන්‍ය ඔයගොල්ලන්ට 1300 වගේ මුදලකට ගන්න පුළුවන්. ඒව නම් use නැහැ සාමාන්‍යයෙන්. ඒව අලුතෙන් තමයි ගන්න ඕනේ. ඒ වගේම Meteor M360 USB mouse එකක්. ඒකත් normal mouse එකක්. ඒක රුපියල් 1000කට වගේ මුදලකට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ මුළු වියදම ගත්තට පස්සේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් GTX 660 සහ Dell 20 inch monitor එක ගත්තොත් ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් සම්පූර්ණ වියදම යන්නේ 65000 වගේ අඩු මුදලක් සාමාන්‍යයෙන් යන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට කොහොමද තේරෙන්නේ නැතිනේ 65000 වඩා අඩුවෙන් ඕගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. මම කියන්නේ මේ mouse එකයි keyboard එකයි එක්කම තමයි මම මේ ගණන් කිව්වේ. ඊට පස්සේ ඕගොල්ලෝ බලන්න 2026 2022 වගේ versions පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒක පාවිච්චි කරන්න ටිකක් ඇත්තටම අමාරුයි. හොඳටම අමාරුයි මේ performance එක. ඉතින් මම මේ කිව්වේ ඕගොල්ලන්ට සාමාන්‍ය ඉගෙන ගන්න normal වැඩක් කරගන්න 2018 2019 වගේ version වලට වෙනකන් වැඩක් කරගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් හොඳට වැඩක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ 15 version කොහොමත් ඕගොල්ලෝ හොඳට වැඩ කරගන්න පුළුවන්. 2019 version වලට යනකම් කොහොමත් වැඩ කරගන්න පුළුවන්. ප්‍රීමියම් නම් වැඩ කරගන්න පුළුවන්. එච්චර අවුලක්ම නැහැ. After Effects ඒවත් එහෙම ඒකේ ඇඩ්වාන්ස් දේවල් නැතුව normal වගේ සාමාන්‍ය දෙයක් edit කරගන්න වගේ නම් අවුලක් නැහැ මේ PC එක. ඉතින් ඔයගොල්ලන්ට මම අර සමහර දේවල් මම කිව්වා VGA එකේ හැම සමහර ඒවා දෙකක් වගේ කිව්වා. ඒ වගේම monitor age option දෙකක් කිව්වා. ඊට පස්සේ තව මම ඔයගොල්ලන්ට කිව්වා මම දැන් 8GB RAM එකක්. ඉතින් ඔයගොල්ලන්ට තවත් ඕන නම් තවත් 8GB RAM එකක් දාගන්න පුළුවන්. මේ වගේ පොඩි option වලට update වුණොත් ඉතින් ඔයගොල්ලන්ට තව පොඩ්ඩක් price එක වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒත් ඔයගොල්ලන්ට කොහොමත් ලක්ෂයකට වඩා අඩුවෙන් PC එකක් ඔයාලගේ dream PC එක හදාගන්න පුළුවන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද brand new parts දාලා මේ වගේ PC එකක් හැදුවොත් සාමාන්‍යයෙන් 2022 වගේ වෙනකම් වගේ versions පාවිච්චි කරන්න පුළුවන් හොඳ PC එකක් හැදුවොත් සාමාන්‍යයෙන් මොන වගේ price එකක් වෙයිද කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊයේ වගේම තමයි මම කලිනුත් මේ වගේ PC එකක් හදන වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒකත් ගිහිල්ලා බලන්න. ඔයාලා දැන්වත් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඉතින් ඕගොල්ලන්ට මේක subscribe කරලා අපිත් එක්ක join වෙන්න පුළුවන්. අපි video editing, photo videography ගොඩක් දේවල් කතා කරනවා. ඒ වගේම PC builds හදන ඒවා අලුත් updates ගැන ගොඩක් දේවල් අපි කතා කරනවා මේ channel එකෙන්. ඉතින් ඕගොල්ලෝ subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ ගැනත් ඕගොල්ලෝගේ අදහස් සියල්ල පල්ලෙහා comment section එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් මම කිව්ව වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක ඉක්මනටම හම්බෙන්න බලාපොරොත්තු වෙන අද මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා.